සුබ උදෑසනක් සුබ උදෑසනක් සියලු දෙනාට. මම රොයල් මයිග්‍රේෂන් ආයතනයේ හෙඩ් ඔෆ් ඇඩ්මිනිස්ට්‍රේෂන් විදිහට කටයුතු කරනවා. අද දින ස්ටඩීන් ඕස්ට්‍රේලියා වෙබිනාර් සීරීස් එකේ මන්ත්ලි ටොපික් එක වෙන ෂෝ මනි සම්බන්ධව තමයි අපි මේ වෙබිනාර් එක කරගෙන යන්නේ. මේ වෙබිනාර් සීරීස් එකේ අපි Facebook live broadcast කරනවා every Sunday උදෑසන 11ට ශ්‍රී ලංකන් ටයිම් එකේ. මම ආරාධනා කරනවා සියලු දෙනාටම මේ වෙබිනාර් එකට ජොයින් වෙන්න, අපේ Facebook page එකට like කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ දාන්න කියන හැමෝටම මේක share කරන්න පුළුවන්. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මේ වෙබිනාර් සීරීස් එක අතරතුර ඔයගොල්ලන්ට comment section එකේ comment කරන්න පුළුවන්. අපි මේ section එක ඉවර වෙනකොටම මේ live ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. මම වැඩි වෙලාවක් ගන්න නැතුව ආරාධනා කරනවා මේ සෙෂන් එක පටන් ගන්න රොයල් මයිග්‍රේෂන් ආයතනයේ අධ්‍යක්ෂක වන විශාන් ගුරුසිංහ මහත්මයා සහ මෙහිම අධ්‍යක්ෂක වන ඩොක්ටර් සමිල මුතුමනි මහත්මයාට. බොහොම ස්තුතියි සිනේක. අපි හැමෝටම මේක ඊටාම වටිනා අවස්ථාවක් වෙනවා. මොකද මම හිතන්නේ මේ වගේ අවස්ථාවක් හැමෝටම හම්බෙන්නේ නැහැ. මොකද මෙච්චර පැහැදිලිව මේ ඉදිරියට අපි මේ විභින්න සීරීස් එකේදී මේ කරන්න යන මේ ක්‍රියාදාමය හැමෝටම දන්වන්නේ මේකේ අපි මේක ඇත්තටම සැඟවුණු දැනුමක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ප්‍රධාන ඕස්ට්‍රේලියන් වීසා කරන ආයතන වල ප්‍රධාන තැනැත්තන් පමණක් දන්න කාරණාවක්. මේක අපි මේ බෙදා හරිනවා සියලු දෙනාටම දැනගන්න ඕනේ හින්දා. ඉතින් මම හිතනවා මේක හැමෝටම හෙල්ප්ෆුල් වෙයි කියලා ඉවරලා මම ඔක්කොටම ඉස්සෙල්ලා මේක පටන් ගන්න ඉස්සර තව දෙයක් ඔයගොල්ලන්ට මේ පෙන්වන්න ඕනේ. අපේ වෙබ්සයිට් එක තියෙනවා මේකට ගිහින් ඉවරලා ඔයගොල්ලන්ට පුළුවන් මේකේ තියෙන විස්තර අපිට ගන්න අපිව contact කරගන්න පුළුවන්. මෙතන ගිහිල්ලා ඔයගොල්ලන්ට පේනවා ඇති contact us ගියාම contact us කරගන්න අපිට අපේ මේ තියෙන මේ numbers වලට call කරලා emails වලට email කරලා ඉවරලා අපෙන් විස්තර දැනගන්න පුළුවන්. අපෙන් ඉස්සරහට අපගේ සේවාවක් ලබා ගන්නවා නම් ඒ සඳහාත් මේ වෙබ්සයිට් එකේ සියලුම විස්තර තියෙනවා. ඒ වගේම තමයි අපි මේ ඉවෙන්ට් සීරීස් එක කරන ඒවාදී එතකොට මේ ඉවෙන්ට් සම්බන්ධව සමහර අපි දාන මේ තොරතුරු ඔක්කොම මේ ඉවෙන්ට්ස් වල අපි දානවා අපේ සෙක්ෂන් එකේදී. ඔව් සමිත. විශාන් අපි මේ ඔයාට අමතකුණා වෙලා කියන්න මේ මම හිතන්නේ අපි වෙබ්සයිට් එකේ නමක් කිව්වොත් හොඳයි. ඔව් අපේ වෙබ්සයිට් එක ඇවිල්ලා www.royalmigrationcenter.com. මෙතන වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට www.royalmigrationcenter.com මේ වෙබ්සයිට් එකට ගියාම මේ සියලුම විස්තර තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් අපිට පොඩි රිවිව් එකකුත් තියන්න. අපි මේකෙන් ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වුණා නම් අපේ Facebook පිටුවට ගිහිල්ලා හරි එහෙම නැත්නම් Google එකට අපේ ගිහිල්ලා අපිට සම්බන්ධව ඔයගොල්ලන්ගේ අදහසක් දක්වන්න. ඒක කියන්නේ අපිට මේක ෆීඩ්බැක් එකක් විදිහට අපිට යූස් කරන්න පුළුවන්. දැන් මේ අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ක්වික් ලින්ක්ස් තියෙනවා. ඕනනම් ගිහිල්ලා තනින් Facebook එකටයි රිවිව් එකක් තියන්න සහ Google එකට රිවිව් එකක් තියන්න. ඒ වගේම තමයි අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕන. අපේ අපොයින්ට්මන්ට් පේජ් එකට ගිහිල්ලා ඉවරලා ඔයගලන්ට අපේ තියෙනවා විවිධාකාරයේ අපොයින්ට්මන්ට්ස්. ඒතකොට ඒ අපොයින්ට්මන්ට්ස් වලට ජොයින් වෙන්න පුළුවන්. හරි. මම එහෙනම් අපි නැවත යමු අපේ ස්ලයිඩ්ස් වලට. Right. Understanding the financial requirements, show money, right? අපි ළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා එනම් පටන් ගමු. ඉන්ට්‍රොඩක්ෂන් එකක් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න සෑහෙන වෙලාවක් ගන්න බෑ. අපේ සර්විසස් මෙන්න මේ සර්විසස් තියෙනවා අපි ඔයගොල්ලෝ වෙනුවෙන්. අපි කියන්නේ এডুকেෂන් වීසා වලට අමතරව අපි ස්පෙෂලායිස් වෙලා ඉන්නවා මයිග්‍රේෂන් සම්බන්ධ වීසා වලටත්. ඉතින් අපේ හොඳ මයිග්‍රේෂන් ඒජන්ට් ක්‍රූ එකක් ඉන්නවා ඔයගොල්ලන්ට හෙල්ප් කරන්න ඔයගොල්ලන්ගේ මයිග්‍රේෂන් සම්බන්ධ දේවල් වලටත්. අපි මේ වෙබිනාර් සීරීස් එකේදී මයිග්‍රේෂන් ගැන කතා කරන්නේ. අපි කතා කරන්නේ এডুকেෂන් සම්බන්ධව විතරයි. ඉතින් ඔයගොල්ලන්ට මයිග්‍රේෂන් සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්සරහට ඔයගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා අපගේ මේ ෆෝන් නම්බර් එකෙන් සහ ඊමේල් වලින් අපිට සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට ඒ විස්තර ලබා ගන්න පුළුවන්. right. අපි මුලින්ම පටන් ගන්න ඕනේ මේ ෂෝමනි කතන්දරයක් හැදෙන්නේ කොහොමද කියන එක. ඉතින් ෂෝමනි කතන්දරයක් හැදෙන්න මම තැනට එනකොට අපිට ප්‍රධාන දෙයක් මේකේ කතා නොකරම බෑ, අතාරින්නම බෑ. මේ දේ තමයි මේ genuine student requirement එක.
මෙන්න මේ ජෙනුවින් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් එක රැක ගන්න ඕන හින්දා තමයි මේ ෂෝ මනි වල ඉඳලා අපි හැම දෙයක්ම කරන්නේ. මොකද ඕස්ට්‍රේලියානු රජයෙන් ඒගොල්ලෝ බලන්නේ මේ අපි මේ ඕස්ට්‍රේලියාවේ මේ වීසා එකක් ශිෂ්‍යයෙකුට දීලා ගෙන්නනවා නම් ඕස්ට්‍රේලියාවට එම ශිෂ්‍යයාට මේ ඉගෙන ගන්නම එන ශිෂ්‍යයෙක්ද. ඒ කියන්නේ මේ ස්ටුඩන්ට් ජෙනුවින්ද කියන එක තමයි ඒගොල්ලෝ චෙක් කරන්නේ. ඒ චෙක් කරනකොට ඒගොල්ලෝ බලන ප්‍රධාන ක්‍රයිටේරියාස් කිහිපයක් තියෙනවා. ඒවෙන් මම ප්‍රධානම ටික මම උපුටාගෙන මෙතන ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. එකක් තමයි applicant ගේ circumstances in home country. එතකොට මං දෙවනුවට කතා කරොත් එතකොට potential circumstances in Australia. ඊට පස්සේ value of the cost to the applicant's future, immigration history එක, ඒ වගේම තමයි intention to comply with the visa conditions. මේ visa conditions එක comply වෙලා මෙයා ඉඳීද කියන එක, right? මම එකින් එකට හැමදේම විස්තර කරන්නේ. අපිට දැන් මේ ටොපික් එකේදී ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ මෙන්න මේක ගැන කතා කරන්න. මේ දෙවෙනි එක දැන් මෙතෙන්දී ඔයාලට පේන ඇති මම මේකේ මේ උපකරණක් විදිහට මේක පෙන්නලා තියෙනවා financial and accommodation arrangement කියලා. The financial arrangement එක, right? මේ financial arrangement එක ගැන කතා කරනකොට තමයි දැන් ෂෝමනි ලංකාවෙන් පෙන්නුවට කොහොමද potential circumstances in Australia කියන එක අදාළ වෙන්නේ කියලා ඔයගොල්ලන්ට කල්පනා වෙනවා ඇති. ඔව්. ඒ මොකද ඔයගොල්ලෝ මෙතනින් එහාට ගත කරන්න ඕස්ට්‍රේලියාවේ අලුත් ජීවිතයක්. මේ ජීවිතයට හැඩ ගැහෙන්න ඔයගොල්ලෝ ඇඩැප්ට් වෙන්න තියෙන මේ ඇඩැප්ට් වෙනකොට ඔයගොල්ලන්ගේ ෆයිනෑන්ෂියලි ඔයගොල්ලන්ට ඉෆෙක්ට් වෙන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. හරි. එහෙනම් අපි ඒක තමයි මේ ජෙනුවින් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් එක ඇතුලේ ප්‍රධාන කාරණා කරන මේ ෂෝ මනි ඇයි වැදගත් වෙන්නේ කියන එක ඔන්න ඔයගොල්ලන්ට දැන් පැහැදිලි මෙතෙන්දී. right. ඊළඟ ස්ලයිඩ් එකේදී කතා කරමු ඒක තවදුරටත්. right. purpose of show money, right? එතකොට purpose එක මොකද්ද අපි මේ show money එක පෙන්නන. show money එක පෙන්නන්න දැන් මේ කාරණා කීපයක් තියෙනවා. කියන්නේ මේ show money කියන එක ඇත්තටම මේ හැම රටකටම හැම පුද්ගලයෙකුටම ඕස්ට්‍රේලියාව ඉගෙන ගන්න දෙනවා නම් පෙන්වන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒ වගේම ඒක මේක හරි يعني මේ broad topic එකක්. කියන්නේ මට මේක ගැන කතා කරන්න ගියොත් මට ඇත්තටම පැය දෙක තුනක් වුණත් කතා කරන්න පුළුවන්. මොකද ඒ තරම් broad menu එකක් මේක මේ තියෙනවා. අපිට මේ menu එකේ එක items discuss කරන්න ගියොත්. ඉතින් අපිට ලොකු වෙලාවක් අරගන්න බැරි හින්දා මම ඊටාම කෙටියෙන් යන්නේ. ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් කරුණාකරලා මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා අපේ පල්ලෙහා මේ Facebook එකේ පල්ලෙහෙන් දැන් ඕගොල්ලන්ට කමෙන්ට් කරන්න පුළුවන්. ඒ කමෙන්ට් කරන ඒ තැන අපි ප්‍රශ්න ටික බලලා ඉවරලා අපිට කාලය කළමනාකරණය කරගන්න ගමින් මම ඕගොල්ලන්ට උත්තර දෙනවා. අපේ මේ ડોક્ટર සමිලත් මමත් එකතු වෙලා ඒවට පිළිතුරු ලබා දෙනවා අවසානයේ මේ සීරීස් එකේදී. right? දැන් මේ show money purpose එක අපි ගත්තාම ensure international students have enough funds to support themselves while living in and studying in Australia. හරි. ඒ කියන්නේ මේ දැන් මේගොල්ලෝ මේ ඉගෙන ගන්න අතරතුරාවේදී ජීවත් වෙන මේ කාරණාවත් එක්ක මේගොල්ලන්ට ඇති තරම් සල්ලි තියෙනවද කියන එක තමයි චෙක් කරන්නේ. මේ ස්ටුඩන්ට් සල්ලි තියෙන්න ඕනේ. මේ ඇති වෙන්න සල්ලි තියෙන්න ඕනේ. මොකද එයාට මේ සල්ලි කියන එක තමයි මේන්ම ප්‍රශ්නේ හෙඩේක් එකක් වෙන්නේ. මේ ඕස්ට්‍රේලියාව ඇතුලේ ඉන්නකොට ඒගොල්ලන්ට ඒ සල්ලි කල්පනාකරණය කරගන්න බැරුව ගියොත් ප්‍රශ්නයක් වුණොත් මේක මෙන්ටලි මේ වෙන. එතකොට අධ්‍යාපනයට මේක බලපානවා. ඉතින් බලපාන එක මේ වළක්ව ගන්න තමයි මේක මේ ඉනෆ් ෆන්ඩ් එකක් මේගොල්ලන්ගේ මේ chunk of money සල්ලි කුට්ටියක් අතේ තියෙනවා. මේ බය වෙන්න දෙයක් නෑ කියන එක මේ ගරන්ට් කරලා පෙන්වන්න තමයි මේ show money එක අපි ළඟ තියෙනවා කියලා පෙන්වන්නේ. හරිද? හරි. ඊට පස්සේ maintain the visa integrity. Make sure only genuine students who can afford to live and study in Australia. I mean, ඒක යන්නේ එතකොට ඉන්ටග්‍රිටි එක මේන්ටේන් කරන්න. ඒකත් අරකෙම උපකොටසක්ම තමයි. මොකද අපි ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නම් අපිට ඇෆෝඩ් කරන්නත් පුළුවන් වෙන්න ඕනේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න. ඉතින් ස්ටඩීස් වලට ඇෆෝඩ් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ කියන්නේ ජීවත් වෙන එකට එක්කම සහ ස්ටඩි කරන්නත් එයාට ඇෆෝඩ් කරන්න ඕනේ මේ සල්ලි තියෙන්න ඕනේ නැති තරම්. මේක තමයි අපි පෙන්වන්නේ මේ show money මෙන්න මෙච්චරක් අපිට තියෙනවා. අපිට මෙන්න මේ මුදලෙන් අපි මේක කරනවා කියලා තමයි අපි ගරන්ට් එකක් තමයි මේ දෙන්නේ. කියන්නේ අපිට පොඩි මේ කියන්නේ මේ මවල පෙන්නනවා අපේ ළඟ මේ අපි ඇවිල්ලා මේ වගේ පුද්ගලයෝ අපිට ඕන තරම් සල්ලි තියෙනවා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ ඕස්ට්‍රේලියාව කියන එක පෙන්වන්න තමයි කෙටියෙන්ම කිව්වොත් show money අපි පෙන්වන්නේ. හරි. එතකොට මේ මොනවද මේ බේසිකලි මේ show money කියන එකට ඉන්ක්ලූඩ් වෙන්නේ. දැන් show money කියන එකට මේ show money කොහා මොනවද මේ show money
තියාගෙන මේ අපි හිතමු මේ X කියන amount එකක් අතේ තියාගෙන මේක මොනවටද ඉස්සරහට ඕස්ට්‍රේලියාවේදී use කරන්නේ. එකක් තමයි tuition fees, අනික තමයි living expenses වාගේ, අනික තමයි travel cost එක. mainly ওই තුනට තමයි ඒගොල්ලෝ මේක categorize කරන්නේ මේ සල්ලි වා use කරන්න යන්නේ කියලා. ටියුෂන් ෆීස් කියන එක ඉතින් කොහොමත් ඔයගොල්ලෝන්ට පේ කරන්න වෙනවා ඕස්ට්‍රේලියාවේ මේක කරනවා නම් ඒක වීසා කන්ඩිෂන් එකක් ෆීස් පේ කරලා ඒක අපි වගේ ස්ටුඩන්ට් ඉන්ටග්‍රිටි එක තියාගන්න එක. ඒ වගේම තමයි ලිවිං එක්ස්පෙන්සස් වලට යන මේක ලිවිං එක්ස්පෙන්සස් කිව්වහම මොනවද මේ ලිවිං එක්ස්පෙන්සස් right basically අනිවාර්යෙන් කෑම බීම right housing and food ඒ කියන්නේ ඔයාලට වහලක් තියෙන්න ඕනේ ඉන්න තැනකට ගියාම ඔයාලට ඒ වහලට යන මුදල එතකොට food and transportation ඒ කියන්නේ ඔයාලට කෑම වලට සහ ඔයාගේ ගමන් වලට යන වියදම් right මේ දේවල් තමයි මේ ප්‍රධානම දේවල් ඊට අමතරව තව සෑහෙන දේවල් තියෙනවා bills තියෙනවා දැන් housing කිව්වහම මේ හිසට වහලක් කිව්වහම හිසට වහලට එකතු වෙන්න ඕනේ bills එකතු වෙනවා මේ සියලු දේම මේ included housing කිව්වම housing කිව්වම ගෙයක් කියන එක නෙවෙයි අදහස් කරන්නේ right housing කිව්වම all together ඉතින් මේ හැම දෙයකටම ඔයාලට එතකොට සමහර ලාවට මේ කියන්නේ දැන් ට්‍රාන්ස්පෝර්ටේෂන් ගත්තම වාහනයක් ඕනේ වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ වාහනේ ඔයාලට පෙට්‍රල් වියදමක් යනවා. එහෙම නැත්නම් ඔයා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ඔයාලට යූස් කරන්න පුළුවන්. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරනවා නම් ඔයාලට කොච්චර මුදලක් යනවද කියන එක තමයි මේ ලිවිං එක්ස්පෙන්සස් වලට ඔයා කැල්කියුලේට් කරලා යම් මුදලක් පෙන්වන්නේ. ඉතින් ට්‍රැවල් කොස්ට් එක ඇවිල්ලා ට්‍රැවල් කොස්ට් කියලා කිව්වහම මේ ඇතුලේ ඕස්ට්‍රේලියා ඇතුලේ එහාට මෙහාට යන කොස්ට් එක නෙවෙයි. ඔයාට අහපව රිටර්න් ට්‍රැවල් යාෆේ ආයක ගැන තමයි මෙතන කතා කරන්නේ. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාට ඇවිල්ලා ඔයාට දැන් ඔක්කොම සල්ලි තිබිලා ඔයාට ගෙදර යන්න සල්ලි නැත්නම් එතකොට වීසා කන්ඩිෂන්ස් ඉවර වෙනකොට ඔයාගේ වීසා පීරියඩ් එක ඉවර වෙනකොට ගෙදර යන්න ඔයාට සල්ලි තියෙනවා. ඒකට සේව් එකක් වත් සේවිංග්ස් දාලා තියෙන්නේ කියලා පෙන්වන්න තමයි ඒ කොටස පෙන්වන්නේ. හරි. අපි බලමු මේ සාමාන්‍ය විදිහට මේක මේ කැල්කියුලේට් කරන්නේ කොහොමද කියලා. මේ අපේ ෂෝ මනි මේ කොටසට මේ අදාළ වෙන ක්‍රයිටේරියා එක හැදෙන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ අතේ තියෙන මේ සල්ලි ටික හදාගන්න කියලා මේ තියෙන ෂෝ මනි කියලා හිතමුකෝ right එතකොට ඔයාලට පේනවා ඇති මේ effective budgeting for study abroad එතකොට මේකෙදි මේ මම අර ප්‍රධාන කාරණාව ඔන්න එක tuition fees ටියුෂන් මේකට ෆිෂ් ඩයග්‍රෑම් එකක් කියලා කියනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ කියන්නේ දන්නවා ඇති ෆිෂ් ඩයග්‍රෑම් එකකින් අපි පෙන්නන්නේ මේ මුදුනෙන් අපි පෙන්නනවා සහ මේ කියන්නේ මේ කොන් වලින් පෙන්නන්නේ ප්‍රධාන මාතෘකාව සහ ඒකට අදාළ වෙන උපකරණ ටික තමයි ඒකට යටතේ පල්ලෙහින් දාන්නේ. එතකොට මේ ටියුෂන් ෆීස් ගත්තාම මේ ඒකට අදාළයි ඉතින් කෝස් එකේ ඩියුරේෂන් එක අදාළව ටියුෂන් ෆී එක අපි තීරණය කරන්න ඕනේ සහ යුනිවර්සිටි එකේ ඔයාගේ මොන යුනිවර්සිටි එකද යන එකට අදාළව ටියුෂන් ෆී එක තීරණය වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා යන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන යුනිවර්සිටි එකකට නම් සාමාන්‍යයෙන් ගාන පොඩ්ඩක් වැඩි 35000ක් විතර මුදලක් යනවා කියලා හිතමුකෝ. එතකොට 35000යි ඒ කෝස් එකේ ඩියුරේෂන් එක අවුරුද්ද නම් අපිට මැක්සිමම් අවුරුද්දක් පෙන්වන්න ඕනේ. මාස 6 නම් මාස 6කට සල්ලි විතරයි පෙන්වන්න ඕනේ. අවුරුදු දෙකක් තියෙනවා නම් ඒත් අපි පෙන්වන්නේ අවුරුද්දකට පමණයි. ඒ කියන්නේ මැක්සිමම් කාලය අපි පෙන්වන්න ඕනේ අනිවාර්යෙන් අවුරුද්දක්. හරිද? එතකොට මිනිමම් කාලයක් අදාළ නැහැ. මිනිමම් එක සමානලට කෝස් එක මාස 6 නම් මාස 6කට සල්ලි පෙන්වුවාම ඇති. මේක මම දැන් එහෙම ඕගොල්ලෝ කල්පනා කරද්දි මාස 6 කෝස් වලට කවුරුත් එන්නේ නැහනේ කියලා නෑ. එහෙම එකක් නෑ. මාස 6 කෝස් වලටත් දාන්න පුළුවන්. නමුත් අපි ඕෆ් ෂෝ වීසා කරනවා. ඒ කියන්නේ ලංකාවෙන් වීසා කරනකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ අවුරුදු මිනිමම් අවුරුදු දෙකක කෝස් එකක් තමයි අපි මේ ඒගොල්ලන්ට දාමු කියලා කියන්නේ යෝජනා කරන්නේ. මොකද ඒක වීසා කන්ඩිෂන්ස් වලට ඒ කියන්නේ වීසා එකක් අපි ලබා ගන්නකොට ඒක සිකියුරිටි එක වැඩි. නමුත් ඕස්ට්‍රේලියාව ඇතුළේදී සමහර උදවියට කෝස් දික් කරන්න වෙනවා. කියන්නේ කෝස් එක කාලය මදි වෙලා යම් සබ්ජෙක්ට් පොඩි ෆේලියර්ස් වෙලා හරි අසනීප වෙලා සබ්ජෙක්ට් එකට යන්න බැරිනොත් සමහරලාට තව මාස 6ක් විතර අරගෙන කෝස් එක දික් කරන්න වෙනවා. එතකොට මේ කෝස් ඩියුරේෂන් එක ඇවිල්ලා මාස 6යි ඉන්නේ තියෙන. එතකොට මාස 6ක සල්ලි විතරක් පෙන්නුවාම ඇති. ඒකයි එහෙම වෙන්නේ. හරිද? එතකොට නමුත් මේ කතන්දර වෙනස් වෙනවා. මම මේක කෙටියෙන් ඔයගලට අදහසක් දෙනවා විතරයි. ටෙක්නිකලි සමහරලාට එහෙම සල්ලි පෙන්වන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ ඕස්ට්‍රේලියාව ඇතුළේදී සමහර කාරණා මත අපි ඒව ගැන පසුව කතා කරමු මේ ඒව ගැන මොනවා හරි එහෙම ස්පෙෂලි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම එතකොට එක්ස්ප්ලেইন කරන්නම් මොකද ඒක දැනගත යුතු පුද්ගලයෙක් දැනගන්න තරමට හොඳයි වැඩිපුර දැනුමක් ඒතෙන්ට අදාළ වෙන්නේ නැති හින්දා හරි ඊට පස්සේ රිටර්න් යාෆේ එක අපි ගත්තාම ඒකට ෆ්ලයිට් එකේ කොස්ට් එකයි ඊට මෙහෙම ෆ්‍රීකවන්සි ඔෆ් ට්‍රැවල් එක අනිවාර්යෙන් බලපානවා රිටර්න් යාෆේ එකට
නමුත් ටෙක්නිකලි ඒගොල්ලෝ බලන්නේ එක එක එයා ෆෙයා එකක් විතරයි කියන්නේ. ඔයගොල්ලෝ ආපහු රිටර්න් වෙන සල්ලි ටික විතරයි බලන්නේ. දැන් ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ සමහරලාට මල්ටිපල් ටයිම්ස් ආපහු ලංකාවට යනවා. ඒ මුළු මුදලම පෙන්වන්න අවශ්‍ය නැහැ. මොකද ඒවා ඇවිල්ලා චේන්ජ් ඔෆ් සර්කම්ස්ටැන්සස් නේ. ඒක ඇවිල්ලා ඔයගොල්ලෝ ඇවිල්ලා මාස 6කින් හෝ 3කින් ආපහු ලංකාවට ගිහිල්ලා අම්මා තාත්තා බලන්න ඕනේ කියලා. ඉතින් සමහර අයට හෝම් සික් වෙන වෙලාවල් තියෙනවා. ඒකට ෆස්ට් පළවෙනිම ස්ටඩි බ්‍රේක් එකේදී සමහර අය යනවා. ඒක Tamanට ඇෆෝඩ් කරන්න පුළුවන් විදිහට ඒක ඕනි තරමක් යන්න එන්න පුළුවන් මල්ටිපල් මේ ට්‍රැවල් මේ එන්ට්‍රීස් කරගන්න එක ඔයගොල්ලන්ගේ වැඩක්. ඉතින් නමුත් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ටෙක්නිකලි බලන්නේ only one return travel යාෆයා එක විතරයි. ඊට පස්සේ living expenses ගත්තාම housing and food ඒක මම මේ වෙලාවේ එක්ස්ප්ලেইন කරා. ඉතින් ආයෙ කියන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේක මම ආයෙ අමතකව ඇඩ් කරන්න ඕනේ. මොකද සමහර ස්ටුඩන්ට්ස් ලා ඉනවා ඒගොල්ලෝ ෆැමිලිස්. ඒගොල්ලන්ට බබාලා එක්කෙනා දෙන්න ඉන්න පුළුවන්. එතකොට මෙන්න මේ ෂෝ මනි එකට කැල්කියුලේට් කරන්න සිද්ධ වෙනවා. එකතු කරන්න වෙනවා මෙන්න මේ කොටසත්. මොකද ඒගොල්ලන්ගේ අනිවාර්යෙන් ළමයින්ගේ ලිවිං එක්ස්පෙන්සස් ඇඩ් වෙනවා, ස්කූල් ෆීස් ඇඩ් වෙනවා, මොන හරි චයිල්ඩ් කෙයාර් සර්විසස් මොන හරි ඒවට දානවා නම් ඒවටත් ඇඩ් වෙනවා. ඒකයි එතෙන්දී ඒක වැදගත් වෙන්නේ. රයිට්? ඒක ඉතින් අදාළ වෙන්නේ නැහැ සිංගල් ඇප්ලිකන්ට් කෙනෙකුට සහ කපල් එකක් විතරක් එනවා නම් ඒගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ. රයිට්. minimum required funds. minimum required funds, right. living expenses ගැන තමයි මම මුලින්ම කතා කරන්නේ. minimum required funds යටතේ primary applicant ඕස්ට්‍රේලියාවේ government එකෙන් ඒගොල්ලෝ නිර්දේශ කරලා තියෙනවා 29710ක්. ඩොලර් 29000. ඕස්ට්‍රේලියන් ඩොලර්ස් වලින් තමයි මම මේ කතා කරන්නේ. මතක තියාගන්න ඇමරිකන් ඩොලර්ස් නෙවෙයි. හරි. ඕස්ට්‍රේලියන් ඩොලර්ස් 29710ක් තියෙනවා. ඒගොල්ලන්ට රෙකමන්ඩ් කරලා ලිවිං එක්ස්පෙන්සස් වලට. මම ඊට ඔයගොල්ලන්ගේ පහසුව තකා මේ ඔයගොල්ලන් පේන ඇති වම් පැත්තේ තව කොලම්ස් දෙකක් තියෙනවා. මේ පළවෙනි කොලම් එකේ කෙලින්ම මේ LKR ඒ කියන්නේ රුපීස් වලින් මුළු මුදල දාලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට මේක මිලියන්ස් වලින් ගත්තොත් 6 මිලියන් වගේ කියලා අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලක්ෂ වලින් කියන්නේ මිලියන්ස් වලින් කතා කරනටත් වඩා ඇත්තටම ලංකාවේ වැඩිපුර කතා කරන්නේ ලක්ෂ වලින් හින්දා මම ලක්ෂ වලින් උත් මෙතන දාලා තියෙනවා. ලක්ෂ 60ක මුදලක් ආසන්න වශයෙන් මේ ප්‍රයිමරි ඇප්ලිකන්ට්ගේ ලිවිං එක්ස්පෙන්සස් යනවා කියන. ඒක ඔස්සේම ගියොත් ඔයගොල්ලන්ට පේනවා ඇති. කියන්නේ ඩිපෙන්ඩන්ට් කවුරු හරි ඉන්නවා නම් කියන්නේ වයිෆ් හරි හස්බන්ඩ් හරි එනවා නම් මේ ඇප්ලිකන්ට්ගේ එයාත් එක්කම එනවා නම් අපි කියන එකට accompanying dependent කියලා. එතකොට එයාට පෙන්වන්න ඕනේ මුදල ඇවිල්ලා 10394යි. ප්‍රශ්නයක් එන්න පුළුවන් කෙනෙකුට. ඇයි මම කියන්නේ මේ මේන් ඇප්ලිකන්ට් වැඩිපුර කනවා බොනවද වැඩිපුර මේක වෙනවද කියලා ප්‍රශ්නයක්. මෙයාට මීට වඩා මේ කියන්නේ භාගයකටත් වඩා අඩු ගාණකින් යන්නේ. මේ කියන්නේ කාලක් මෙතන 3න් එකක් විතර මුදලක් මෙතන තියෙන්නේ. එතකොට එහෙම ඒ කියන්නේ හේතුව ඇවිල්ලා දෙන්නෙක් ෂෙයා කරගෙන ජීවත් වෙනකොට ඉතින් ෂෙයාර්ඩ් එක්ස්පෙන්සස් අනිත් එක්කෙනාට එක්සැක්ට්ලි සේම amount එක යන්නේ නැහැ. මොකද එකම house එක නම් රෙන්ට් කරන්නේ house එක බෙදිලා යනවා right. ඊට පස්සේ ඒගොල්ලෝ යූස් කරන water වලට ගත්තාම water bill එක ගත්තත් ඉතින් water bill එක ඇවිල්ලි ඉවරලා calculate වෙනකොට මොකද මේ අර ඒකක ප්‍රමාණයට අදාළව මේ ගණන් වෙනස් වෙනවා. මේ හැම දෙයක්ම බලලා තමයි ඒගොල්ලෝ මේ ගණන් තීරණය කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එතකොට ඒ හින්දා ඩිපෙන්ඩන්ට් කෙනෙකුට යන්නේ අඩු මුදලක්. මිලියන්ස් වලින් නම් 2ක්, ලක්ෂ වලින් නම් 21ක්. අපි දැන් කතා කරමු ඊළඟට ෆැමිලි ඇප්ලිකන්ට්ස්ලා. ඒගොල්ලන්ට එක ළමයෙක් ඉන්න පුළුවන්, දෙන්නෙක් ඉන්න පුළුවන්. right? එතකොට අපි කතා කරමු එක ළමයෙකුට පෙන්වන්න ඕනේ මුදල living expenses. එයාට යනවා කියනවා 4449යි. ඩොලර්ස් AUD. එතකොට එයාට ලක්ෂ වලින් නම් 9ක් තමයි යන්නේ. يعني 1 මිලියන් වලට ආසන්නයි ලක්ෂ 9යි යන්නේ. හරිද? එයාට කියන්නේ මේ ඇවිල්ලා මේ ලිවිං එක්ස්පෙන්සස් ළමයෙක්ගේ තමයි මේකට ඇඩ් වෙනවා. ඒ ළමයා ඉස්කෝලේ යන වයස ළමයෙක්. නැත්නම් අවුරුදු 5කට වඩා අඩු ළමයෙක්ට මෙච්චරයි යන මුදල. හැබැයි අවුරුදු 5කට වඩා යන වැඩිපුර යන ළමයෙකුට මේ ස්කූලින් කොස්ට් එකක් ඇඩ් වෙනවා. මේ ස්කූලින් කොස්ට් එක 13502ක් කියලා තමයි ඒගොල්ලෝ ගවර්න්මන්ට් එකෙන් නිර්ණය කරලා තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා මේ ඇවරේජ් අගයක් තමයි මේ මුදල. කියන්නේ සාමාන්‍යයෙන් මිලියන 3කට ආසන්න මුදලක් යනවා. මිලියන කියන්නේ 2 මිලියන් මේවට පේන ඇති මෙතන දාලා තියෙන මුදල. ලක්ෂ 27ක් කිව්වට 28ක් විතර වගේ තමයි අතරම තියෙන ආසන්න වශයෙන් මේක අපි වටේලා බැලුවා. මෙහෙම මේක අති විශාල මුදලක් කියලා හිතනවා ඇති ඉස්කෝලේකට යන ළමයෙකුට නෑ. මේක සාමාන්‍ය මුදලක්. ඒ කියන්නේ මේ ඇවරේජ් කියන්නේ ඕස්ට්‍රේලියාවට කියන්නේ
අපි ලංකාවේ ගත්තාම අපිට ගත්තාම තියෙනවා ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් අපි ගමුකෝ මොකද දැන් රජ ගවර්න්මන්ට් ස්කූල් එකකට අපි සල්ලි ගෙවන්නේ නැහනේ. ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට අපිට තියෙනවා ඊටාම මිලියන් අධික ඉන්ටර්නැෂනල් ස්කූල් තියෙනවා. ඊටාම මිලියන් අඩු ඉන්ටර්නැෂනල් ස්කූල් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒක කියන්නේ ඔයගොල්ලන්ගේ ඉන්කම් කැපැසිටි එකත් අනුව තීරණය කරන්න පුළුවන්. යම් තාත්තා කෙනෙකුට පුළුවන් එයාව දාන්න මේ ලංකාවේ ලක්ෂ ගාණක් ගෙවලා යන යුනිවර්සිටි මේ ස්කූල් එකකට ළමයා ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට එන්ටර් කරන්නත් පුළුවන්. ලංකාවේ 50000කින් 80000කින් යන මේකටත් එන්ටර් කරන්න යම් කියන්නේ ළමයාව ඇතුළත් කරන්න පුළුවන් ඇඩ්මිෂන් දෙන්න පුළුවන්. ඉතින් 13500ක් කියලා කියන්නේ මේක ඇවරේජ් මීට වඩා අඩු තැන් තියෙන ඕනේ තරම්. ඒ වගේම තමයි මීට වඩා වැඩි දැනුත් තියෙන ඕනේ තරම්. ඒ වගේම තමයි තව එකක් සඳහන් කරන්න ඕනේ සමහර වෙලාවට වෙස්ටර්න් ඕස්ට්‍රේලියා අනිත් ස්ටේට්ස් වල නම් හැම වෙලෙම ඔයගොල්ලෝ ස්කූලින් වලට ෆේ කරන්න ඕනේ ළමයින්ගේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වල සමහර ප්‍රධාන යුනිවර්සිටිස් තියෙන ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල යන කට්ටියගේ මාස්ටර්ස් වගේ කරනවා නම් ඒගොල්ලන්ගේ ළමයි ඉන්නවා නම් ඒ ළමයින්ට පර්ත් වලදී විතරක් ඒ කියන්නේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වලදී විතරක් ස්කූලින් ෆ්‍රී ගවර්න්මන්ට් ස්කූල් දානවා ප්‍රයිවට් වලට ස්කීල් ගෙවන්න ඕනේ හරි ඒ වගේම තමයි මම ඔයගලන්ට පේන නැති මේක වැඩි අහන්න හම් වෙන කාරණාවක් නෙවෙයි මොකද වැඩි ප්‍රැක්ටිස් කරන්නේ නැහැ මේක ලංකාවේ පර්සනල් ඇනුවල් ඉන්කම් එක කියන වගේ ස්පොන්සර්ට පර්සනල් ඇනුවල් ඉන්කම් එක $87856ක් ඒ කියන්නේ ලක්ෂ 15ක් විතර මාසෙකට හම්බ කරනවා නම් එයාට ඇත්තටම මේක ඇනුවල් මෙතන තියෙන ඇනුවල් මෙතන මන්ත් එක per month price එක මොකද දැන් අපි ඕස්ට්‍රේලියාවේදී පඩියක් හැම වෙලෙම කතා කරන්නේ එක්ක පැයකට එහෙම නැත්නම් අවුරුද්දකට ගොඩක්ම දියුණු රටවල ඇත්තටම අවුරුද්දකට ඒගොල්ලන්ට හම්බෙන මේ කතන්දරේ තමයි ඒගොල්ලෝ කතා කරන්නේ සාමාන්‍යයෙන් අපි ලංකාවේදී නා අපි මාසෙකට පඩිය මෙච්චරයි කියලා තමයි අපි කතා කරන්නේ හරි ඉතින් ඒකෙන්ද ඔයගොල්ලන්ගේ පහසුව දක්වා තමයි මම මේ monthly මේ amount එකක් දැම්මේ ලක්ෂ 15ක් විතර වගේ හම්බ කරන කෙනෙක් ඉන්නවනේ එයාට ඇත්තටම මේ අර ෂෝමනි කතන්දරේ පෙන්වන්න නැතුව කෙලින්ම මේ මුදලෙන් මේක පෙන්නලා ඔන්ගෝයින් ඉන්කම් එක මෙච්චරක් තියෙනවා නම් එයාට පුළුවන් ස්ටුඩන්ට්ව මේ ස්පොන්සර් කරන්න. ඒ කියන්නේ ෂෝමනි එතකොට කතන්දරේ එන්නේ නැහැ. මොකද මේ වගේ මුදලක් හම්බ කරන කෙනෙකුට එතකොට ෂෝමනි කියන්නේ මේ ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න එක ළමයෙකුට මේක යාට ඇෆෝඩ් කරන්න පුළුවන් කියලා තමයි පිළිගන්නේ. හැබැයි මේක ඇවිල්ලා මේ පර්සනල් ඉන්කම් ෆැමිලි මෙම්බර්ස්ලා නැතුව මේ කවුද මේ සිංගල් ඇප්ලිකන්ට් කෙනෙකුට මෙන්න මේ මුදල. හැබැයි ෆැමිලි මෙම්බර්ස්ලා එක්ක ඉන්නවා නම් මෙන්න මේ මුදල ඕනේ. ඩොලර්ස් නම් මේක $102,500 පෙන්වන්න ඕනේ ඕස්ට්‍රේලියන් ඩොලර්ස් වලින් මිලියන 20ක් පඩියක් තියෙන්න ඕනේ අවුරුද්දකට ලක්ෂ 18ක වගේ මුදලක් තමයි එහෙනම් වෙන්නේ මේ මාසෙකට හම්බ කරන්න පුළුවන් වෙනවා. හරි? ජාන් එතන with family members කිව්වම අපි කියමු ඒගොල්ලන්ට මේ කොහොමද house and one kid මෙතන මෙහෙමයි දැන් ඔව් සමිල ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. දැන් සිංගල් ඇප්ලිකන්ට් කෙනෙකුටයි ෆැමිලි ඇප්ලිකන්ට්ස් ලටයි කියලා මෙහෙම මුදලක් දීලා තියෙන වැරෙන්නේ ඒක එක්කෙනාට ඒක ගවර්න්මන්ට් එකෙන් ඒගොල්ලෝ ඩිෆයින් කරලා නැහැ. බට් අපි හිතලා බලන්න ඕනේ අපි වීසා එකක් කරනවා නම් ඒ ළමයෙකුට සාමාන්‍ය ටෙක්නිකලි කියන්නේ දැන් මේක සිංගල් ඇප්ලිකන්ට් කෙනෙකුට මෙච්චරක් නම් මොකද ඔයාලට පේන්නේ නැති මෙතන ලක්ෂ 15යි 18 අතර ලොකු ગેප් එකක් නැහැනේ. දැන් මෙතන මේ ඩොලර්ස් වලින් ගත්තොත් ඩොලර් 10000ක 12000ක 13000ක විතර වගේ වෙනසක් තියෙනවා. හරිද? එතකොට මේ අතර තුරාවේදී අපිට පොඩ්ඩක් ඒක ඩීවියේට් කරලා අපි හදාගන්න පුළුවන්. ඒක තමයි හොඳම ක්‍රමය. මොකද ඒගොල්ලෝ එහෙම නිර්ණායකයක් දීලා නැහැ මේ ප්‍රධාන වශයෙන්ම මේකයි විය යුත්තේ කියලා. ඔව්. හරි අපි ඊළඟ එක බලමු. minimum required funds. ඉතින් අර tuition fee එකටයි return travel එකටයි schooling cost for children. එතකොට return travel එකට සාමාන්‍යයෙන් අපි දැන් මේ ගැන කතා කරපු හින්දා මම වැඩි දුර කතා කරන්නේ නැහැ. කියන්නේ tuition fee එක සාමාන්‍යයෙන් ඔයාගේ මේ ගෙවුවට පස්සේ පළවෙනි මාස 6කට සාමාන්‍යයෙන් ගෙවනවා. එතකොට ඊතුරු මාස 6 විතරයි ඔයගොල්ලෝ tuition fee එක පෙන්නන්න ඕනේ. මේක ඇවිල්ලා මම මේ කියන්නේ වීසා එකට. නමුත් ඔයගොල්ලෝ යුනිවර්සිටි එකටත් ඔයගොල්ලන්ට තියෙනවා මේ GS assessment එකක්. ඒකද ඒගොල්ලෝ කරන්නේ යුනිවර්සිටි එකට සල්ලි පේ කරන්න ඉස්සෙල්ලා. ඒ හින්දා ඔය අවුරුද්දක මුළු මුදල පෙන්නන්න ඕනේ යුනිවර්සිටි එකට. ඔයගොල්ලෝ මාස 6ක විතර වගේ මුදලක් කියන්නේ ෆස්ට් පේමන්ට් එකක් අපි මොකක් හරි යම් මුදලක් ගෙවනවා. මාස 6ක වේවා අඩු ප්‍රමාණයක් වේවා අපි තුමු ඔයගොල්ලන්ට COE එකේකෝ ඉෂුව කරනවා අඩු මුදලක් ගෙවලා. එතකොට අපි උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා යනවා
යුනිවර්සිටි එකට වික්ටෝරියා යුනිවර්සිටි එකට යනවා කියලා හිතමුකෝ. වික්ටෝරියා යුනිවර්සිටි එකට ඔයගොල්ලෝ යනකොට වික්ටෝරියා යුනිවර්සිටි එකේ අපි හිතමු 30000යි කියලා කෝස් ෆී එක. ඕගොල්ලෝ එතකොට යුනිවර්සිටි එකේ පළවෙනි පේමන්ට් එක විදිහට 15000ක් කරනවා. ඒ කරන 15000ක ඔයගොල්ලන්ගේ confirmation of enrollment letter එකේ වගේ යුනිවර්සිටි එකෙන් වාට දෙනවා පේ කරාට පස්සේ මේක ගවර්න්මන්ට් ලාංඡනය යටතේ තියෙන මේ ලෙටර් එකක් ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් ලාංඡනය යටතේ. එතකොට මේකේ සඳහන් කරනවා ඔයා කොච්චර මුදලක් පේ කළාද කියලා. එතකොට ඒකෙන් ෆිගර්ස් ගන්න පුළුවන් කේස් ඔෆිසර් කෙනෙකුට ඔයා ඕල්රෙඩි මේක පේ කරලා තියෙන. එහෙනම් ඔයාට ඉතුරු වෙලා තියෙන පේමන්ට් එක විතරයි ඔයා ෂෝ මනි වලට ඇඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා අර 30000න් 15000ක් ගෙවලා එහෙනම් ගෙවන්න ඕනේ තව 15000ක් විතරයි ෂෝ මනි වලට පෙන්නන්න ඕනේ. හරිද? ඊට පස්සේ රිටර්න් ට්‍රැවල් එක. මට තව දෙයක් ඇඩ් කරන්න ඕනේ මුලින් මම පරණ ස්ලයිඩ් එකට ආපහු යන්නම්. දැන් අපි ඒක ඊළඟ එකේදී අපි කතා කරලා බලමුකෝ එහෙනම් මොකද කරන්න කියලා ඉවරලා. හරි. ඊළඟ ස්ලයිඩ් එකේදී. සාමාන්‍ය රිටර්න් ට්‍රැවල් එක මේ 1000 2500ක් අතර මුදලක් තමයි මෙයා කරන්නේ. සාමාන්‍ය අපි පෙන්නන මුදල ඇවිල්ලා 2000ක මුදලක් අපි පෙන්නනවා රිටර්න් එයා ට්‍රැවල් එක විදිහට. ඊට පස්සේ ස්කූලින් කොස්ට් එක අවුරුදු 5 18ක් කෙනෙකුට 13500 දෙකක් යනවා කියලා තමයි තීරණය කරලා තියෙන්නේ. මතක තියාගන්න කින්ඩර් වලදී අඩුයි. මෙහෙ ඉස්කෝලේ යන්නේ මෙහෙමයි කින්ඩර්ගාර්ටන් කියලා කියන්නේ මොන්ටිසෝරි එකට. ඊට පස්සේ දෙවෙනියට එනවා ප්‍රයිමරි. ඉතින් ප්‍රයිමරි ස්කූලින් යනකොට ගාන කින්ඩර් එකට වඩා වැඩි. ඊට පස්සේ එනවා සෙකන්ඩරි. සෙකන්ඩරි යනකොට ඊටත් වඩා වැඩි කොස්ට් එක ස්කූලින්. right right single applicant